harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. තරහකාරයෝ ඉස්සරහා වැටෙන්නේ නැතුව උන්ව සූක්ෂමව පරද්දන්නේ කොහොමද? අද දවසේදී කියලා දෙන්න යන්නේ අන්න ඒ ගැන. අපිට වෛර කරන, අපේම වැරදි හොයන, අපි වැටෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු ඕනෙම තැනක ඉන්නවා. ඒක ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න තැන වෙන්න පුළුවන්, නැත්නම් නෑදෑයෝ අතර වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ උන්ට බැනලා රණ්ඩු වෙලා ඒක විසඳ ගන්න. හැකර් කෙනෙක් වගේ Tamanගේ මනසට ඇතුළු වෙලා සයිලන්ට් එකේ උන්න පරද්දන්න පුළුවන් කොහොමද? ඒ ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඔයා රණ්ඩු නොවි ඔයාගේ පෞරුෂය පාවිච්චි කරලා ඔයාගේ හතුරන්න පරද්දන්න පුළුවන් සුපිරි මනෝවිද්‍යාත්මක ක්‍රම කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. අංක 1. ප්‍රතිචාර නොදක්වා සිටීම. හතුරෙක් ඔයාට අපහාස කරන්නේ හෝ කේලම් කියන්නේ ඔයා අප්සෙට් වෙනවා දකින්න. ඔයා කේන්ති ගන්නවා දකින්න එක තමයි ඒ අයගේ ලොකුම සතුට. මෙතනදී ඔයා කරන්න ඕන දේ කවුරු හරි ඔයාට අපහාසයක් කරොත් ඒක ඇහුනේ නැති ගානට ඉන්න. නැත්නම් හරිම සංසුන්ව ඒ මනුස්සයාගේ ඇස් දෙක දිහා තප්පර 5ක් විතර බලාගෙන ඉඳලා නිකම්ම hina වෙලා අහක බලන්න. මේකේ ප්‍රතිඵලය තමයි ඔයා කෝප වෙන්නේ නැතිකොට ඒ මනුස්සයාට දැනෙන්නේ එයාගේ වචන වලට ඔයාව හොල්ලන්න බෑ කියන එකයි. ඒකෙන් එයා මානසිකව වැටෙනවා. අංක 2. ඕනෙවට වඩා කරුණාවන්ත වීම. මේක ටිකක් අමාරුයි, හැබැයි වැඩේ සුපිරි. ඔයාට වෛර කරන කෙනෙක්ට ඔයා ප්‍රසිද්ධියේ හරිම ආදරයෙන් සහ කරුණාවෙන් සලකන්න. කරන්න ඕනේ දේ තමයි හැමෝම ඉස්සරහා එයා කරපු පොඩි හොඳක් ගැන වර්ණනා කරන්න. නැත්නම් එයාට අවංකවම සුබ උදෑසනක් කියලා හරි කියන්න. මේකෙන් අර පුද්ගලයා ලොකු කන්ෆියුස් වීමකට ලක් වෙනවා. වටේ ඉන්න මිනිස්සු දකින්නේ ඔයාව හරිම ගුණවත් කෙනෙක් විදිහටත් අර පුද්ගලයාව නිකම්ම හතුරෙක් විදිහටත්. අන්තිමේදී එයාටත් හිතෙනවා එයා කරන්නේ වැරද්දක් කියලා. අංක 3. ඇස් මගින් පාලනය කරන්න. මනෝවිද්‍යාවේදී ඇස් දෙක කියන්නේ ලොකු බලයක් තියෙන ආයුධයක්. ඔයා කරන්න ඕනේ දේ තමයි කවුරු හරි ඔයාට බොරු චෝදනාවක් කරනවා නම් බිම බලන්නේ නැතුව කෙලින්ම එයාගේ ඇස් දෙක දිහා බලන් ඉන්න. කිසිම දෙයක් කියන්න යන්න එපා. මිනිස්සු බොරුවක් හෝ අසාධාරණයක් කරනකොට කෙලින් ඇස් දෙක දිහා බලන් ඉන්න එකෙන් ඒ අය අපහසුතාවයට පත් වෙනවා. එයාලගේ හිත ඇතුලෙන් එයාව බය කරන්න ඒ බැල්ම විතරක් හොඳටම ප්‍රමාණවත්. අංක 4. සාර්ථකත්වය තමයි හොඳම පලි ගැනීම. ඔයාගේ හතුර කැමතිම ඔයා එකම තැන පල් වෙනවා දකින්න. ඔයා ගැන කේලම් කියව ඉන්න මිනිස්සුන්ට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි ඔයා දියුණු වෙන එක. ඒ අය කියන දේවල් ගැන හිත කාලය නාස්ති කරන්නේ නැතුව ඔයාගේ ඉලක්කවලට යන්න මහන්සි වෙන්න. අලුත් වාහනයක් ගන්න, විභාග පාස් වෙන්න, ලස්සනට ඇඳලා කරලා ඉන්න. ඔයා දියුණු වෙන හැම මොහොතකම ඔයාගේ හතුරු ඇතුලෙන් පිච්චෙනවා. ඒ අයට ඕනේ වුණේ ඔයාව වට්ටන්න. හැබැයි ඔයා ඒකෙන්ම ඉහළට ගියාම ඒක එයාට දරා ගන්න බැරි පරාජයක් වෙනවා. අංක 5. අනුවණයාට නිහඬතාවය දෙන්න. හැම බල්ලෙක්ටම ගල් ගහන්න ගියොත් ඔයාට ගමන යන්න වෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා උන් එක්ක තර්ක කරන එකත් ඔයාගේ වටිනාකම අඩු කර ගැනීමක්. කවුරු හරි ප්‍රසිද්ධිය ඔයාට මඩ ගහන්න හදනවා නම් ඔයා කියන දේ හරි වෙන්නේ නැති කියලා සිම්පල් හිනාවක් දාලා එතනින් යන්න. තර්ක කරන්න කෙනෙක් නැති වුණාම අර පුද්ගලයා නිකම්ම මෝඩයෙක් වගේ පේන්න ගන්නවා. ඔයාගේ නිහඬතාවය ඔයාගේ පෞරුෂය තවත් වැඩි දියුණු කරනවා. මතක තියාගන්න ඔයාගේ හතුරු කියලා කියන්නේ ඔයාගේ දියුණුවට ලැබුණු පොහොර වගේ දෙයක්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ශක්තිය අඳුරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට වෛර කරන්න එපා. ඒ වෙනුවට සූක්ෂම ක්‍රම පාවිච්චි කරලා ඔයාගේ මානසික නිදහස ඔයා රැක ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා කාත් එක්ක හරි තරහෙන් ඉන්නවනම් ඒ කෙනාට නිතර කරදර කරන්න යන්න එපා. මොකද ඔයා හතුරෙක් වුණත් එදිරිවාදියෙක් වුණත් ජෙනුවින් වෙන්න ඕනේ. කතාවකුත් තියෙනවනේ ඔයා හතුරෙක් හදාගන්නව නම් ඒ කෙනා ජෙනුවින් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොකද සමහර එදිරිවාදිකම් කියලා කියන්නේ අතිශය පහත් මට්ටමේ එදිරිවාදිකම්. ඒ නිසා ඔයා කාත් එක්ක හරි තරහෙන් ඉන්නවනම් ඒ කෙනා දිහා බලන්නේ නැතුව ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. හැබැයි ඒ කෙනත් එක්ක නිතර පැටලෙන්න යනවනම් ඒකෙන් පෙන්වන්නේ ඔයා ක්වොලිටියක් නැති මිනිස්සෙක් කියලා. ඉතින් ඔයාට මේ වගේ අත්දැකීම් තියනවාද? සැබෑ ජයග්‍රාහකයෙක් කියන්නේ තව කෙනෙක්ව විනාශ කරන එක නෙවෙයි. තව කෙනෙක්ට ඔයාව විනාශ කරන්න බැරි මට්ටමට ඔයා මානසිකව ශක්තිමත් වෙන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාට සෑහෙන දැනුමක් ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. මේ වීඩියෝ එක වගේ තවත් වීඩියෝ නරඹන්න කැමති නම් අපේ නාලිකාව subscribe කරලා දැන්ම එකතු වෙන්න. හැමෝම හොයන කොරියන් ඇප් එක Kogo Korean
භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. Kogo කොරියන්ම විතරමයි.